හෙලෝ කොහොමද ඔයාට ඔන්න එහෙනම් PC Game Hut YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මම ඔයාට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන සම්බන්ධ වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝ එකක්. ඔයාලා කලින් වීඩියෝ බලන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ගොඩක් වටින වීඩියෝ එකක් තමයි මම මේ ඔයාට අරගෙන ආවේ. ඔයාට මතක ඇතිනම් කලින් දාපු වීඩියෝ එකේ තිබ්බේ ඔයා වාහනේ ගද්දි ෆිනෑන්ස් එකක්. ඒ කියන්නේ පරමායිතියක් උකසක් බද්දක් කොහොමද ලියාපදිංචි කරගන්නේ කියලා නේද? ඒක මං හිතනවා ඔයාට හොඳට තේරෙන්නේ නැති කියලා. එතකොට දැන් අපි ෆිනෑන්ස් කරලා වාහන ගන්නවා. එතකොට වාහනේ පොතේ පරමායිතිය කියන තැන ඒ ෆිනෑන්ස් ආයතනේ උදාහරණයකට LOLC සෙන්කඩගල ඔය කියන ෆිනෑන්ස් ආයතනේ නමනේ වැටෙන්නේ. දැන් අපි ෆිනෑන්ස් එක ගෙවලා ඉවර වුණාමත් ඒ නම තියාගන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම අපිට අදාළ වෙන්නේම නැහැ. කියන්නේ අපි ෆිනෑන්ස් එක ගෙව්වා ඒගොල්ලන්ගේ ආයතනයෙන් මුදල් අරගෙන ඊට පස්සේ අපි ඒගොල්ලන්ගෙන් ගත්ත ණය ගෙව්වා. ඊට පස්සේ ඉන් ඉදිරියටත් මේ මගේ වාහනේ ඔයාගේ වාහනේ ෆිනෑන්ස් එකේ නම තියෙන්න අවශ්‍ය නැහැනේ. හරි එහෙනම් අද බලමු අපි මේ වීඩියෝ එකෙන් කොහොමද වාහනයක උකසක් පරමායිතියක් බද්දක් ලියාපදිංචිය අවලංගු කරන්න කියලා. කලින් වීඩියෝ බැලුවේ නැත්නම් මේ උඩ ලින්ක් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒ වීඩියෝ ටිකත් මුල ඉඳලා බලන්න. රියදුරු බලපත්‍ර ගැන ගොඩක් වටින වීඩියෝ ටිකක් තියෙනවා. වාහන ගැනත් මේ වීඩියෝ මාලාව දිගටම කන්ටිනියු වෙගෙන යනවා. එතකොට ඔයාට ඒවත් බලලා ඔයාට අවශ්‍ය දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කොහොමද මේ උකසක් පරමායිතියක් බද්දක් ලියාපදිංචි කරපු එක අවලංගු කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. හරි ගොඩක් කතා කර කර ඉන්න නැතුව අපි යන් කොහොමද මේ වැඩේ කරන්න කියලා බලන්න. ඔයා ඒත් එක්කම මතක තියාගන්න අලුතෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් channel එකට subscribe කරන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like එකකින් පොඩි support එකකුත් දීගෙන යන්න. හරි එහෙනම් බලමු වාහනයක උකසක් පරමායිතියක් බද්දක් ලියාපදිංචිය අවලංගු කිරීම. මේක අවලංගු කරනවා නම් මෙන්න මේ කියන පොඩි ඩොකියුමන්ට් එක තමයි අවශ්‍ය වෙන්නේ. වාහනේ පොත ඕනේ. වාහනේ හැඳුනුම්පත ඕනේ VAC ස්ටිකර් එක. අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද ඡායාපිටපතක් ඕනේ. වාහනේ අයිති කෙනාගේ කියන්නේ වාගේ ID එකේ සහතික කරන ලද ඡායාපිටපතක් ඕනේ. ඒත් එක්කම සියලුම බැඳීම් අවසන් බව හා උකස එහෙම නැත්නම් පරම අයිතිය උකස එහෙම නැත්නම් පරම අයිතිය බද්ද අවලංගු කරන ලෙස මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් අමතලා මූල්‍ය ආයතනයේ උදාහරණයකට මම කිව්වේ ඔයාට LOLC එකෙන් එහෙම නැත්නම් සෙන්කඩගල ෆිනෑන්ස් එකෙන් ඕ විදිහට තියෙන ෆිනෑන්ස් ආයතනයේ ලිපි ශීර්ෂයක ලියපු ලිපියක් ඕනේ. ඒකේ අනිවාර්යෙන් වාහනේ අංකේ සටහන් වෙලා තියෙන්න ඕනේ. මේ ඩොකියුමන්ට් ටික අරගෙන ඔයා වෙලාවක් වෙන් කරගෙන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියා නම් ඔයාගේ පොතේ තියෙන පරම අයිතිය කියන කොටස හිස් වෙලා වාහනේ අයිතිකරු කියන එකට ඔයාගේ නම ඇවිල්ලා වාහනේ තනි අයිතිය ඔයාගේ නමට හැරෙනවා. ගොඩක් අය මේක මේ ෆිනෑන්ස් එක ගෙවල වුණාට පස්සේ ඒ ලියුමත් අරගෙන මේ ඔයාලා තියාගෙන ඉන්නවා හරව ගන්න නැතුව. හැබැයි එහෙම කරන්න එපා. මොකද ගොඩක් අය දැන් මේ ප්‍රශ්නකට මේ මැදි වෙලා තියෙන මොකද්ද? ද ෆිනෑන්ස් කියන ආයතනය වහලා තියෙන්නේ. එතකොට ඒකෙන් දුන්න ලිපි ඒවා පරණ වුණොත් මේගොල්ලෝ අලුත් ලිපියක් ඉල්ලන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. එහෙනම් ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා ෆිනෑන්ස් එකක් දැම්මනම් ඒක ගෙවලා ඉවර වුණා නම් අනිවාර්යෙන් ඔයාගේ වාහනේ පොතෙන් ඒ පරමයිතිය කියන එකෙන් ඒ ෆිනෑන්ස් එකේ නම අයින් කරගන්න. අයින් කරගන්න එක වඩාත් හොඳයි එහෙම කරගන්න. හරි. එහෙනම් මං හිතනවා මේ පොඩි වීඩියෝ එක වුණාට ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. වාහනේ උකසක් පරමායිතියක් බද්දක් ලියාපදිංචි අවලංගු කරන්න. වාහනේ ලියාපදිංචි සහතිකේ වාහනේ VIC ස්ටිකරේ ඒ අදාළ ඔයාගේ ID එකේ සහතික කරන ලද ඡායාපිටපතයි සියලුම බැඳීම් අවසන් කියලා ඒ ආයතනයේ ලිපි ශීර්ෂයක ලිපු ලිපියයි ඒකේ වාහනේ අංකේ සටහන් වෙච්ච මෙන්න මේ ඩොකියුමන්ට් ටික අරගෙන ගියා නම් ඔයාට පුළුවන් ඔයාගේ වාහනෙන් ඒ අදාළ ෆිනෑන්ස් ආයතනයෙන් පරමායිතිය ඉවත් කරගන්න. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්නේ නැති කියලා. මෝටර් ට්‍රැෆික් එකට යද්දී අනිවාර්යෙන් වෙලාවක් වෙන් කරගෙන යන්න. ඒ වෙලාව වෙන් කරන විදිය උඩ තියෙනවා. ඒ විදිහට ගිහිල්ලා ඔයාට මේක කරගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ඒකටත් තරහ නැතුව පොඩි ලයික් එකක් දාලා මේ channel එක උඩට ගෙනියන්න සපෝට් එකක් දෙන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයා ගාවට එනකම් ඔයාට සුබ දවසක්. ජය වේවා.